ඕගොල්ලෝ කාලා තියලා නේද Pringles? අර අලපෙති අර හැමෝම ආසාවෙන් කන්නේ. ඕගොල්ලෝ දන්නවද? ඇත්තට මේකේ හැඩය අහම්බෙන් ආපු එකක් නෙවෙයිලු. මේක සුවිශේෂී හැඩයක්ලු. ගණිතමය වශයෙන් මේ හැඩය hyperbolic paraboloid කියලා තමයිලු හඳුන්වනවා කියන්නේ. මේ චිප්ස් වල නිර්මාණකරුවෝ මේ චිප්ස් ඇසුරුම් කරන්නේදී වායුගතික, විද්‍යාත්මක සහ එක මත එක චිප්ස් තැබීමේදී කැඩී නොයන ආකාරය, හැඩය නොවෙනස්ව තියාගන්න පුළුවන් වගේ දේවල් ගැන අධ්‍යයනය කරලා සුපිරි පරිගණක භාවිතයෙන් තමයි මේ චිප්ස් හදලා තියෙන්නේ කියලා කියනානේ. 1956 දී පාරිභෝගිකයන්ගෙන් චෝදනා එල්ල වුණාලු ඇසුරුම් කරද්දී චිප්ස් පහසුවෙන් කැඩී යන එක ගැන. ඒ වගේම ඇසුරුම ඇතුලේ වාතය පිරීලා තියෙනවා කියලා. ගැම්බල් එතකොට ප්‍රොක්ටර් කියන රසායන විද්‍යාඥයෝ ෆෙඩරික් ජේ කියන විද්‍යාඥයාට මේ පිළිබඳව අධ්‍යයනය කරන්න කියලා බාර දුන්නාලු. අවුරුදු 2ක විතර ලොකු පරීක්ෂණයකින් පස්සේ අර අශ්වයන්ගේ පිටේ යනකොට දාන සැදෑල තියෙන්නේ. අන්න ඒ වගේ එකක් පිටිවලින් හදලා බැලුවා කියලානේ කියන්නේ. අන්නේ හැඩයටලු චිප්ස් නිපදුවා කියලා කියන්නේ. චිප්ස් බහලුම දිගට සිලින්ඩරාකාර පෙනුමකින් තමයි හැදුවා කියන්නේ. පස්සේ යාන්ත්‍රික ඉංජිනේරුවන්ට මේ හැඩය ලබා ගන්න පුළුවන් යන්ත්‍ර පවා නිපදවලා මේකේ පහසුව ගැන හොයලා බැලුවලු. කෑමක් හදන්න ගිහිල්ලා වැඩිපුරම පරීක්ෂණ කරපු, වැඩිපුරම තාක්ෂණික උපක්‍රම යොදාගත්ත එකම කෑම මේ Pringles කියලානේ ඉතිහාස පොතට එක් වෙලා තියෙන්නේ. අපි ඉතින් රස කර කනවා. අපිලාගේ morning show එක. සතිය දවස්වල උදේම අහන්න.